මේ මම දැන් මේ මම අන්ඩර්ග්‍රැජුවේට් එක හැදුවා. ඒ කියන්නේ මට ID එකක් ගන්න ඕනේ, මේක කොහොමද එන්න ඕනේ, වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මං මේ අද උදේ ඉඳලා අන්ඩර්ග්‍රැජුවේට් එක හැදුවා. එතකොට දැන් මට ඒක දැන් මට ආයි හදන්න පුළුවන්. ඒ කියන්නේ මට මතකයිනේ මං හදපු විදිහ. ඒ කියන්නේ මම දැන් මේක හදන්න නැතුව එකපාර කරන්න ගියොත් මට තේරෙන්නේ නැහැ කොහොමද කියලා දෙන්න කියලා. ඒ නිසා මං මේක කලින් හැදුවා. එතකොට දැන් අපි මේකම ආයි මුලින්දන් හදමු. මේක මුලින්දන් හදනකොට ඔයාලට අයිඩියා එකක් එනවා. කොහොමද මේක එන්න ඕනේ කියලා. මම වැඩ දැන් මං හදපු එක නිකන් පෙන්නන්නම්. ඒක කොහොමද කියන්නේ කොහොමද වැඩ කරන්නේ, කොහොමද ඒක ඇවිල්ලා GUI එක මං හදලා තියෙන්නේ මං ඒක පෙන්නන්නම්. ඒකත් අපි පොඩ්ඩක් බලලා අපි ඒක ආයි මුලින්දන්ම හදමු. ඔන්න මම පෙන්නන්නම් දැන්. මේක තමයි මෙන්න ස්ටුඩන්ට්. හරිද? මෙන්න මේක තමයි ස්ටුඩන්ට් Java එක. එතකොට මේක තමයි DB connection. DB connection කියන්නේ මේ database connection එක. ඊට පස්සේ මේ student form එක. මේක තමයි අපේ GUI form එක. දැන් මේ තියෙන GUI form එක මම හදලා මේකේ මම මුලින්ම තියෙනුනේ අපේ main panel එක. main panel එක තමයි අපේ මුලින්ම එක. ඊට පස්සේ මම use කරලා තිනවා මෙන්න මේ JPanel එක. මම main panel එක ඇතුළට JPanel එකක් දාලා තිනවා. ඊට පස්සේ JPanel එකෙන් පස්සේ මම දාලා තිනවා JPanel එක ඇතුළට මම දාලා තිනවා tablet pane. tablet pane 1. tablet pane 1. මේ tablet pane 1 කියන එකෙන් තමයි මේ මෙහිම අර අපිට මාරු වෙන්න පුළුවන්. නිකන් අර මේ tab වලින් tab වලට මාරු වෙන්න පුළුවන් මෙන්න මෙහෙම. දැක්කද? මෙහෙම අපිට tab වලින් tab වලට මාරු වෙන්න පුළුවන් මේ tablet pane එකේ. මෙන්න මේක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන ආමේති මෙන්න මේක අපිට පාවිච්චි කරලා යූස් කරලා පුළුවන් මෙහෙම මාරු වෙන්න. හරිද? අපි මේක හදමු මුලදී. මම මේ නිකන් පෙන්නන්නේ. ඊට පස්සේ මම මේ tablet pane එකේ profile කියලා දාලා තියෙනවා. attendance, grade, timetable, notice. ඊට පස්සේ course මම ඒකේම මේ tab මම දාලා තියෙනවා. කියන්නේ මේ tablet pane එක ඇතුළේ තමයි මම මේ profile, attendance, grade, timetable ඒ වගේ දාලා තියෙනවා. ඊට පස්සේ මම මේ welcome message කියලා දාලා තිනවා. මේ welcome message කියන එක පේන්නේ නැහැ. හරිද? මේක තියෙන්නේ මෙන්න මේ උඩම. අර දැන් ස්ටුඩන්ට් ලොග් වුණාම login එයාගේ username එකේ password එක ගහලා log වුණාම එයාට පෙන්නනවා එයාගේ dashboard එකේ එයාගේ නම welcome කියලා යටලා ලස්සනට එයාගේ නම පෙන්නනවා. එතකොට අපි මේ නමත් ගන්න ඕන අපි database එකේ. අපි database එකෙන් තමයි මේ name එකත් ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන දැන් මේක වල පෙන්නන්නේ මේ J label එකක් තියෙන මේ J label එකක් ටිකක් උඩට දාලා තින්නේ. මම ඒකේ text එක මේ text එකනේ මේකේ text එක මම empty කරලා තියෙන්නේ. empty කරාම මුකුත් පෙන්නන්නේ නැහැ. දැන් මම මෙතනට මොනාරි add කරොත් මම මේක enter කරලා එතකොට පෙන්නනවා. දැන් අපි මේකේ මුකුත් පෙන්නන්නේ නැහැ. ඇත්තටම අපිට මේකේ පෙන්නන්නේ අපි database එකෙන් එන name එකනේ. ඒ නිසා තමයි මම මේකේ මුකුත් අයින් කරලා තියෙන්නේ. මම මේක අයින් කරලා තින්නේ. මම මේක code එකෙන් අරගෙන තින්නේ මේ ස්ටුඩන්ට් ගේ name එක අරගෙන මේ J label එකේ පෙන්නනවා. හරිනේ? හරි. ඔන්න ඔය විදිහට තමයි මේ තමයි GUI interface එක මම හදලා තියෙන්නේ. අපි මේ විදිහටම හදමු. මේ attendance වලට වෙනම attendance student attendance tab එකට ගියාම එයාගේ attendance පෙන්නනවා. මේ grade tab එකට ගියාම එයාගේ grade එක පෙන්නනවා. time table එකට ගියාම time table එක පෙන්නනවා. notice ගියාම notice, course, medical. හරිද? එතකොට දැන් මම මේක වලට run කරලා පෙන්නන්නම්. දැන් මේක මුලින්ම run වෙන්න ඕන. නිසා නම් මේ login form එකෙන්නේ. මෙන්න මේ login form එකෙන් තමයි run වෙන්න ඕන. එතකොට මුලින්ම log වෙන්න ඕනේ. එයා log වුණාම check කරනවා එයා student කෙනෙක්ද admin කෙනෙක්ද කවුද කියලා. මම දන්නවා ඔයා login form එක නෙමෙයි ඔයාට තියෙනවා ඔයාට student form එක කියලා. ඔයාට මේක link වෙනකොට මුලින්ම start වෙන්නේ login එකෙන්නේ. නිසා මම login එකෙන්ම පෙන්නන්නම්. login එකෙන් link වෙන විදිහත් පෙන්නන්නම්. මේ දින්නේ මගේ login එක. මම login එකේ මේ උන්වලට code එක පෙන්නන්න. මේ login කියන construct එක ඇතුළේ තමයි method ටිකයි action ටිකයි සේරම call වෙන්නේ. මේ මෙතන login user method එක. මේ private void login user මේක තමයි method එක. ඒකට මම මේ method එක call කරලා තියෙනවා මෙන්න මේ
ඒක මං කෝල් කරලා තියෙනවා. ඔව්. ඉතින් ලොගින් බටන්. ඒ කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් එකේ ලොගින් කියන බටන් එක ඉබුවාම මෙන්න මේ ලොගින් කියන මෙතඩ් එක ඇතුලේ තියෙන වෙන ටිකනේ වෙන්න ඕන. මේ ලොගින් කියන මෙතඩ් එක ඇතුලේ තියෙන ටික තමයි වෙන්න ඕන. ඒ නිසා මම මේක මෙතඩ් එකක් හදලා ඊට පස්සේ මම මේ මෙතඩ් එක පාස් කරලා දිනවා මේ ලොගින් බටන් එක ඇක්සෙප්ට් එකට. ඒ කියන්නේ යා බටන් එක ක්ලික් කරාම මෙන්න මේ මෙතඩ් එකේ තියෙන ටික වෙන්න. මෙන්න මේ ලොගින් යූසර් කියන මෙතඩ් එකේ තියෙන ටික වෙන්න. අන්න ඒ විදිහට තමයි මම ඒක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ පාස්වර්ඩ් එකටත් මම ඇක්ෂන් එකක් දාලා දෙනවා. දැන් allow pressing enter in the password field to login. ඒ කියන්නේ යූසර් ලොගින් බටන් එක ක්ලික් කරන්නේ නැහැ. එයා පාස්වර්ඩ් එක දීලා කීබෝඩ් එකේ enter ක්ලික් කරාමත් වෙන්න ඕන ලොගින් එක නේද? ඒ කියන්නේ එයා ලොග් වෙන්න ඕනේ. දැන් අපි දන්නවා හැමෝම ඇඩ් බටන් මේ ලොගින් බටන් එක ක්ලික් කරන්නේ නැහැ. පාස්වර්ඩ් එක එයා ටයිප් කරලා enter ක්ලික් කරනවා. enter ක්ලික් කරාමත් වෙන්න ඕන මෙන්න මේ ලොගින් එකේ වැඩ ටිකම නිසා මම මේ ලොගින් යූසර් කියන එක එතනට පාස් කරලා දෙනවා මෙතඩ් එක. අන්න ඒක අපි මෙතඩ් එකක් හදාගන්න. එතකොට අපිට මේ මෙතඩ් එක ඕන තැනකට පාස් කරන්න පුළුවන් මෙතඩ් එකේ නේම් එකේ. හරි. මම මේක පොඩ්ඩක් පෙන්නනම් මේක මොකද ඔයාලට පෙන්නන්න ඕන. මොකද මම මුලින්දලම යනවා. ඒකට හොඳ අයිඩියා එකක් එනවා මේක කොහොමද එන්න ඕනේ කියලා. දැන් මෙතන මුලින්ම මම ඩේටා මේ variable name දෙකක් හදන් තියෙනවා. user name string username string password කියලා. එතකොට මේ දින මේ username කියන්නේ ඔයා දන්නවනේ මේ username කියන්නේ මේ login in form එකේ මෙන්න මේ JText field එකේ තියෙන variable field name එක username. මේ username එකනේ. එතකොට අපි variable එකක් හදලා ඒකට assign කරලා තියෙනවා මෙන්න මේ JText field මෙන්න මේ JText field එකට එන value එක ගන්න කියලා. එතකොට මේ JText field එකට එන value එක තමයි මෙන්න මේ username එක කියන එකට assign වෙන්නේ. ඊට පස්සේ මේ password එකත් එන්න මම string password කියලා ගහලා මේ මෙතන නම් මේ තියෙනවා මේ syntax එක. password එකට වෙනම syntax එකක් යන්නේ. නැත්තම් normally common එක යන්නේ දැන් ඕනම text field එක text field එකේ නමයි ඊට පස්සේ get text කියන්නේ get ගන්න කියන එකනේ. prim කියන්නේ space sign කරලා ගන්න. ඊට පස්සේ මේ password එක කියන්නේ password එක පොඩ්ඩක් වෙනස්. ඒකේ මේ කියලා තියෙන new string password.guess password කියලා. හරිද? password එක සුට්ටක් වෙනස්. ඊට පස්සේ අපි validate කරලා දිනවා. මේ validate ටික. ඊට පස්සේ මෙතන තියෙනවා මේ connection එක check කරලා. يعني check connection එක මේ ටික ඔයා දන්නවනේ මේ connection එක කොහොමද يعني connect database එක connect කරන ටික. ඊට පස්සේ බලනවා check කරනවා මේ database එකකින් මේ username එකේ password එක තියෙනවද කියලා. ඊට පස්සේ තියෙනවා නම් you are welcome ඊට පස්සේ එහෙම වෙනවා. ඊට පස්සේ බලන්න ඔන්න මේ ටික හොඳ බලන්න. මට මෙන්න මේ ටික තමයි පෙන්වන්න ඕනුනේ. නැත්නම් අපි login එක නෙවෙයිනේ අපි student එක හදන්නේ. මේ ටිකේ මං switch එකක්නේ. අපි switch එකෙන් තමයි මාරු වෙන්නේ users වලට. හරිද? ඊට පස්සේ switch එකෙන් තියනවා user type එක. අපි user type එක ගන්නවා. ඒ කියන්නේ දැන් user login form එකේ එයාගේ user ID එකයි password එක ගහලා log වුණාම අපි database එකෙන් ගන්නවා ඒ user name එකට දාලා user type එක මොකක්ද කියලා. අනේ type එක තමයි අපි මෙතනින් switch එකක් දාලා බලන්නේ එයා student කෙනෙක් වෙනවද කියලා. එයා student කෙනෙක් නම් මේ dispose කියන්නේ මේ login ඒ කියන්නේ දැන් user name එකයි password එක ගහලා log වුණාට පස්සේ තව අලුත් window එකක් open වෙනවනේ. එතකොට දැන් මේ කලින් තිබ්බ window එක තියෙන මේ login වෙලා තිබ්බ window එක තියෙන්නේ ඒක අයින් වෙනවා. ඒක අයින් වෙලා අලුත් window එක open වෙනවා. ඊට පස්සේ එහෙම අලුත් window මේ කලින් window එක මේ කලින් ඔය user login එකයි password එකයි තියෙන window එක මේ exit කරන්න. ඒ කියන්නේ මේක exit කරන තමයි dispose කියන්නේ. dispose කියන්නේ දැන් login වෙලා තියෙන login interface එක තියෙනවනේ. ඒකේ user යාගේ username එකයි password එක ගහලා log වුණාට පස්සේ ඒ interface එක අයින් කරන්න. ඒක වැඩක් නැහැ ඊට පස්සේ. නිසා ඒක අයින් කරලා ඊට පස්සේ අලුත් එක තමයි එන්නේ. ඊට පස්සේ එන්නේ මේ student. ඒ කියන්නේ student ගේ dashboard එක තමයි ඊට පස්සේ එන්නේ. දැන් බලන්න මම මෙතනදී object එක student ගේ object එක create කරලා දෙනවා. මේක මේ anonymous object යන්නේ මේ reference යන්නේ නැහැ.
එතකොට මේක මම ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා තිනවා. මම මේ ඔබ්ජෙක්ට් එකට පාස් කරලා තිනවා user id එක. ඔන්න මෙන්න මෙතන තමයි බලන්න ඕන. මම මේ ඔබ්ජෙක්ට් එකට පාස් කරලා තිනවා user id එක. හරිද? එතකොට මම user id එක උඩින් අරන් තිනවා int user id. මම database එකෙන් ඒ log වෙච්ච user ගේ user id එක මම අරන් තිනවා rs.getInt user id. හරිද? මොකද අපි දැන් එතනදි මම වැඩ කියලා දෙන්න. එතනදි මෙහෙමයි වෙන්නේ. හරිද? දැන් අපි log වෙනවනේ. දැන් අපි user name එකයි password එකයි ගහලා log වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපි බලනවා මේ user name එකට match වෙන password එක match වෙන කෙනෙක් ඉන්නවද කියලා අපේ database එකේ. එහෙම කෙනෙක් ඉන්නවනම් අපි දානවා login successful කියලා. අපි දානවා login successful කියලා. ඊට පස්සේ අපි කරන්නේ අපි ගන්නවා යාගේ rs.getHistory. අපි ගන්නවා එයාගේ මේ user type එක. අපි මේ user එකේ user type එක ගන්නවා, ඒක variable එකට assign කරගන්නවා. ඊට පස්සේ user එකේ first name එකත් variable එකට assign කරගන්නවා. මොකද මෙතන select query එකේ තියෙන්නේ select all from users. කියන්නේ ඒ user ගේ මේ user name එක password එකට match වෙන user ගේ සේරම details ගන්න. එතකොට සේරම details ගන්නකොට අපිට එයාගේ user type එකක් විතරයි වෙනම ගන්න පුළුවන්. මේ මම කරලා තින්නේ ඒකයි. එයාගේ user type එකත් වෙනම මම string කියන මේ string user type කියන variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ first name. මේ first name කියන එකත් මම වෙනම string first name කියන variable එකට assign කරලා තියෙනවා. එතකොට මම දැන් මම log වුණ user එකේ user type එකයි first name එකයි ඔය දෙකම අරගෙන තියෙනවා variable දෙකට. හරිද? ඊට පස්සේ මම user type එක මොකටද ගත්තේ? මම user type එකෙන් තමයි බලන්නේ එයාගේ මොකද්ද, එයා student කෙනෙක්ද admin කෙනෙක්ද කවුද කියලා. එතකොට එයා student කෙනෙක් නම් මම එයාට පෙන්නන්නේ student dashboard එක. එයා admin කෙනෙක් නම් මම එයාට පෙන්නන්නේ admin dashboard එක. ඒකයි මෙතන switch case එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ එයා student කෙනෙක් නම් අපි ඕපන් කරන්නේ අපි හදපු ස්ටුඩන්ට්ගේ GUI ඉන්ටර්ෆේස් එකනේ. අපි ඕපන් කරන්න ඕන අපි ස්ටුඩන්ට් හදපු GUI ඉන්ටර්ෆේස් එක. හැබැයි අපි දන්නේ නැහැ එතෙන්දී මේ ස්ටුඩන්ට් කවුද කියලා. කියන්නේ මේ ස්ටුඩන්ට්ගේ නම, කියන්නේ මේ ස්ටුඩන්ට්ගේ ID එක දන්නේ නැහැනේ. මේ ස්ටුඩන්ට්ගේ ID එක දැනගත්තොත් විතරයි අපිට පුළුවන් database එකෙන් මේ ඒ ස්ටුඩන්ට් අදාළ data ගන්න. දැන් අපි නිකන් මෙතනදී object එක create කරලා වැඩක් නැහැ. දැන් අපි මෙතනදී new student කියලා ගැහුවොත් user id එක pass කරන්නේ නැතුව අපි දන්නේ නැහැ මේ ස්ටුඩන්ට්ගේ නම, මෙයාගේ details අපි දන්නේ නැහැ. මේ කවුද කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන new student user id එක මේ object එකට pass කරන්නේ. එතකොට අපි user id එක මෙතනින් ගන්නවා. user id එක log වෙනකොටම අපි මෙතනින් ගන්නවා user ගේ id එක කවුද කියලා. ඊට පස්සේ එයා student කෙනෙක් නම් ඊට පස්සේ අපි හදනවා new student කියන object එක හදලා එයාගේ user id එක pass කරනවා. එතකොට එහෙම user id එක pass කරාම අපිට පුළුවන් student කියන interface එකට ඒ අදාළ student ගේ details ගන්න. මොකද අපි user id එක දන්නවනේ. අපි student ගේ user id එක දන්නවා. අපි user id එක දන්නේ නැත්නම් අපිට ගන්න බෑ මොකුත් details. හරිද? ඔන්න මම එතෙන්දී new student user id එක pass කරලා තිනවා. දැන් අපි යමු student එකට. ඔන්න දැන් මම student එකට ගියා. මේ student එකේ තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. මේ student එකේ constructor student කියලා. මෙන්න constructor එකේ student කියලා. ඒකට මම int user id කියලා අර මේ කියන්නේ අර පැරාමීටර් එක මම මෙතන පාස් කරලා තියෙනවා int user id. එතකොට අපි මේ login form එකෙන් user id එක පාස් කරනවානේ. එතකොට අපි මේ user id එක පාස් කරාම අපි මෙතනින් ගන්නවා මේ constructor එකේ user id එක අරගෙන අපි ඒක this user id කියන්නේ මෙන්න මෙයානේ. මම variable name එකක් හදලා දෙනවා int user id.
මෙන්න මෙයාට assign කරනවා මේ user id එක student int user id කියලා මම හදලා තියෙනවා variable එකක්. ඊට පස්සේ මම ඒකට this කියන constructor එක this කියන constructor එක පාවිච්චි කරලා this.useid සමානයි useid. එතකොට දැන් අපි student user එතකොට දැන් අපිට මේ student interface එකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. කියන්නේ අපි student user id එක දන්නම් අපිට database එකකින් user id එක පාවිච්චි කරලා අපි student ගේ නම හොයාගන්න පුළුවන්. ඒවා අපිට ඕන data එකක් හොයාගන්න පුළුවන්. හැබැයි අපි user id එක දන්නේ නැත්නම් අපිට මුකුත් හොයාගන්න බෑ. හරිද? මම හිතනවා ඒක තේරුණයි කියලා. ඊට පස්සේ අපි user id එක දන්නවා. අපි user id එක දන්නකොට මම මෙතන user id එක පාවිච්චි කරලා මේක select all from users again users where user id අර user id එක මෙතනට පාස් කරලා අපි යාගේ first name එක ගන්නවා මේ string first name ඊට පස්සේ අර welcome කියන label එකට .text කියලා welcome කියලා යාගේ user name එක අපිට පෙන්නනවා user id එකෙන් තමයි හැමදේම කරන්නේ හරි දැන් අපි මම හිතනවා ඒ ටික තේරුණයි කියලා දැන් අපි මුලින්ම GUI එක හදමු. ඔයාලට ඕනම දේ GUI ගැන අපි GUI එක හොඳටම හදමු දැන්. මම දැන් අලුත් ප්‍රොජෙක්ට් එක. හරිද? මම දැන් මේ ප්‍රොජෙක්ට් එකේ නැතුව මම අලුතෙන්ම ප්‍රොජෙක්ට් එකක් අරගෙන අපි අලුතෙන්ම හදාගෙන යනවා. මම දැන් මේක හදාගෙන යනකොට මම ස්ටක් කී සමහර තැන්වල පොඩ්ඩක් කියන්නේ මටත් තාම ඉතින් හරියටම මේ කියන්නේ අපි ඇත්තටම කිව්වොත් අපි කෝඩින් දන්නේ නැහැ නේ. අපිත් කොහෙන් හරි කෝඩ් එකක් හොයාගෙන නේ කරන්නේ. නිසා පොඩ්ඩක් ස්ටක් වුණොත් sorry. බලමු ඉස්සරහට. මොන දැන් මම අලුත් ප්‍රොජෙක්ට් එකක් ගන්නවා new project. මම ගන්නම්කෝ ප්‍රොජෙක්ට් එකේ නමට ඔයාගේ නම ගන්නම්කෝ. Directory is not empty in this location. So new කියලා කිව්වා. ඊට පස්සේ අන්න මම create දෙනවා. ඊට පස්සේ මට අලුත් window එක. මොකද මට මේ window එකත් ඕන. අපිට හදිස්සි ස්ටක් වුණොත් අපිට මේක බලන්න පුළුවන්. මම new window හරි. දැන් දැන් කරන්න තියෙන්නේ දැන් මුලින්ම දැන් ඔයා දන්නවා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හැදුවාම මේ අපි ඒකට කියන්නේ අපි ඒකට අර MySQL connect එක අන්නේ connect එකත් ඇඩ් කරනවා. අපි මුලින්ම MySQL connect එක ඇඩ් කරලෙමු. project structure libraries modules dependencies HJR rejection MySQL connect apply okay හරි ඔන්න මම MySQL connect එක ඇඩ් කරගත්තා දැන් අපිට MySQL connect එක ඇඩ් කරගත්තා හරි දැන් අපි GUI එක හදමු දැන් මම අලුතෙන් project එකක් ගන්නවා Java class එකක් ගන්නවා student කියලා දාලා enter දෙනවා sorry Java class එකක් නෙවෙයිනේ අපි ගන්න ඕන GUI form එක මම මේ delete කරන්න අපි ගන්න ඕන GUI form එක new sing GUI form student හරි ඔන්න අපේ ස්ටුඩන්ට් ෆෝම් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි මුලින්ම මම අර කිව්වනේ මුලින්ම අපි අර වෙල්කම් කියන එක පෙන්වන්න ඕන. එතකොට පොඩ ලස්සනයි. වෙල්කම් කියන එක පෙන්වන්න jpanel. ඔව් jpanel.
ඒ පේන අපි මේක මුලින්ම රීනේම් කරන් ඉමු. අපි මේක මුලින්ම main panel කියලා දාමු. මොකද මේකනේ main එක. main panel කියලා දාලා අපි දාමු මේකට J label එක චුට්ටක් ඉන්න මම පොඩ්ඩක් කර මම කලින් හදපු ජීව එකත් පොඩ්ඩක් බලන්නම්. J-pan tablet pan main panel හරි හරි අපි මුලින්ම වෙල්කම් කියන එකනේ අපිට මුලින්ම පෙන්වන්න ඕන. අපි ඉනිදාල් J label එකක් ගමුකෝ. label මෙන්න label එක. හරි. අපි මේක අයින් කරමු. මෙන්න මේ vertical space එක කියන එක මම delete කරනවා. vertical space මම vertical එක select කරා නම් මම මේක මෙතන label එක. හරි. මේ label එක මම මෙතනට දාගත්තා. ආයි මේ vertical එක එනවා. ස්පේස් එක මෙහෙම තියාගමුකෝ. මේ ලේබල් එක මම දැනට රීනේම් කරනවා. මොකද අර මේක පෙන්වන්න ඕන හින්දා. welcome message. හරිද? මම ඒක රීනේම් කරා. ඊට පස්සේ මම මේක සෙන්ටර් කරනවා. සෙන්ටර් කරා. ඊට පස්සේ අපි දානවා J panel එක. J panel එක දානවා. මොකද අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ J කෝ මෙන්න මේ J tablet pane එකනේ. J tablet pane එක දානකොට ඉතින් අපි J panel එකක් දාන්න ඕන. panel එකක් දැම්මා. ඊට පස්සේ දානවා J tablet pane. හරි. මොන මම J tablet pane එකක් දැම්මා. හරිද? දැන් අපිට බටන් දාන්න ඕනේ. අපිට අපි මේකේ බටන් දිනවා. බටන් 1 2 3 4 බටන් 4ක් තියෙනවා. අපි මේ බටන් 4ක් දාගෙන ඉමු. දැන් මම J බටන් 4ක් දානවා. 1 ඔයාලට පේන ඇති දැන් මම මේ බටන් ටික දානකොට අපේ මේ J tablet pane එක පොඩ්ඩක් පොඩි වෙනවානේ. එහෙම හරියන්නේ නැහැ. පොඩ්ඩක් අයින් කරමු අපි. ඔයාලට පේන දැන් මේ බටන් දානකොට මේ J tablet pane එක එහාට lift වෙනවා. මෙහෙම lift වෙලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේක අපිට full ඕනනේ. දැන් මේක preview කරොත් මේ බලන්නකො මේක දැන් මේ බටන් එක මෙහෙට දානකොට මේ J tablet pane එක මෙහෙට ගිහිල්ලානේ. එහෙම හරියන්නේ නැහැ. බටන් දානකොට ඒක එහාට යනව නේද? හරි අපි බලමු බටන් ටික ඒත් යනව නේද? මේ බටන් ටික අපි දාන්න ඕන මෙන්න මේක ඇතුලේ නේද? මට අමතක වුණානේ. මේ බටන් ටික දාන්න ඕන. හරි. ඔව් මගේ ඒක පොඩි මිස්ටේක් එකක් මගේ. මේ ටික දානකොට අපි දාන්න ඕන මෙන්න මේක දැන් මේක මම මේ vertical space මල කරදරයක් vertical එකයි horizontal එකයි හරි. මම දැන් හරි. මම ආයි බලගන්නකො. දැන් මම මුලින්ම මේ welcome message එක පෙන්නුවා. ඊට පස්සේ J panel එක
මුලින්ම J පැනල් එකක් දැම්ම. J පැනල් එක ඇතුලේ තමයි මේ ටැබට් පේන් එක දැම්මේ. ඊට පස්සේ අපි මේ යුටිලේට් කියලා ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට තව ටැබ් ඕනනේ. අපිට තව ටැබ් ඕන යන්න. ඊට පස්සේ මම තව ටැබ් එකක් ඇඩ් කරගන්න. මම මේක රීනේම් කරනවා. මේක ඩබල් ක්ලික් කරලා රීනේම් කරගන්න. ප්‍රොෆයිල් කියලා. මුලින්ම තියෙන ප්‍රොෆයිල් එකනේ. මුලින්ම ප්‍රොෆයිල්. හරිද? ඊට පස්සේ මම ඕන දැන් තව අපිට තව ටැබ් එකක් ඕනේ. මම මෙතනට ගිහිල්ලා මේ තියෙන ඇඩ් ටැබ් කියලා මේ ටැබට් පෑන් එක උඩ මෙන්න මේ ටැබට් පෑන් එක උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාම තියෙන ඇඩ් ටැබ් කියලා ඇඩ් ටැබ් එක දෙන්න. ඊට පස්සේ අපිට තව එකක් ඇඩ් කරගන්න පුළුවන්. ප්‍රොෆයිල් තව මොනවද තිබ්බේ? ප්‍රොෆයිල් ඇටෙන්ඩන්ස් ක්‍රියේට් ටයිම් ටේබල්. ප්‍රොෆයිල් ඊට පස්සේ ඇටෙන්ඩන්ස් ප්‍රොෆයිල් ඇටෙන්ඩන්ස් මම තව එකක් දාගන්නවා. create time table profile attendance create time table තව එකක් තිබ්බ නේද? notice courses medical notice ඊට පස්සේ courses medical හරි ගමන්න මේක මෙන්න මේ මාරු වෙනවා. මගේ කලින් එකේ නම් මේ මාරු නෑ මට මතකයේ විදිහට මේකේ මාරු වෙනවා. හරි. මේක හිතන්න එපා ඒක අවුලක් නෑ. මේක දැන් අපි ප්‍රිවිව් කරලා බලමු. ප්‍රොෆයිල් ඇටෙන්ඩන්ස් ක්‍රියේට් ටයිම් ටේබල් කෝස්ට් මෙඩිකල් මේක පොඩි කරාම මෙහෙම අපි මේකට විත් එකක් දෙනවා. මේකට විත් එකක් හිට් එකක් දෙනවා. මේක ලොක් කරාම හරියනවා. ප්‍රොෆයිල් ඇටෙන්ඩන්ස් ක්‍රියේට් ටයිම් ටේබල් නොටිස් මෙඩිකල් හරි. ඔන්න ඒ ටික හරි. දැන් අපි J ටැබට් පෑන් එකකුත් ඇඩ් කරගත්තා. දැන් මෙන්න මේ ප්‍රොෆයිල් එක ක්ලික් කරන්න. මේ ප්‍රොෆයිල් එක ක්ලික් කරාම අපිට දැන් මේ ප්‍රොෆයිල් එකේට එන්න ඕන ටික නේද පෙන්නනවා. අපි ඇටෙන්ඩන්ස් එකට ගියාම අපිට ඕන මේ ඇටෙන්ඩන්ස් එක ඇතුළේ තියෙන ටික පෙන්නන්න. දැන් අපි ප්‍රොෆයිල් එක ක්ලික් කරා. අපිට ප්‍රොෆයිල් එක ඇතුළේ මොකද්ද පෙන්වන්න ඕන? මුලින්ම මේ යූසර් ගේ දැන් මෙතන ස්ටුඩන්ට් ගේ ස්ටුඩන්ට් ගේ පෙන්වන්න ඕන නේම් එක ID එක ඊට පස්සේ ඊමේල් එක ෆෝන් එක. එතකොට මේකේ ප්‍රොජෙක්ට් එකේ කියලා දිනවා මේ ස්ටුඩන්ට් ගේ can update only contact details. ඒ කියන්නේ contact details කියන්නේ ඊමේල් එකයි ෆෝන් එකයි ප්‍රොෆයිල් පික්චර් ඔය ටිකනේ. ඊමේල් ෆෝන් ප්‍රොෆයිල් පික්චර් අනිත් ඒවා මුකුත් එයාට අප්ඩේට් කරන්න බෑ. ඒ වුණාට අර අපි යාගේ නේම් එක පොඩ්ඩක් පෙන්වන්න එපා. එයාගේ නේම් එකයි ID එකයි මම එක පෙන්නනවා. මම ඒ දෙක පෙන්නනවා. හැබැයි මම ඒ දෙක එඩිට් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ ඩීටේල්ස් තියෙන්නේ මේ ඊමේල් එකයි ෆෝන් එකයි මම ඒ දෙකයි ප්‍රොෆයිල් එකයි මම එඩිට් කරන්න දෙනවා. ප්‍රොෆයිල් පික්චර් එක. හරිද? ඔන්න දැන් GUI එක හරි. දැන් ප්‍රොෆයිල් එකේ අපි ඉන්නේ. ප්‍රොෆයිල් එකේ මුලින්ම දැන් අපි ප්‍රොෆයිල් එක මුලින්ම හදමු. හැබැයි ඊට කලින් තව දෙයක් කරන්න තියෙනවා. දැන් අපි මෙතනට මේන් පැනල් කියලා දුන්නා. අපි මේකට මෙන්න මේ J පෑන් එක. ඒ කියන්නේ මෙන්න මේ ටැබට් පෑන් එක මේ J පෑන් එක ඇතුළේනේ මේ ටැබට් පෑන් එක තියෙන්නේ. මෙන්න මේ J පෑන් එකටත් අපි නමක් දෙමු. මම මේකට දෙන්නම් බලමු කලින් එකේ මම නේම් එකක් දීලාද කියලා. මට ඒක නමක් මතක් වෙන්නේ නැහැ හොඳ. නෑ මම නමක් දීලා නැහැ. නෑ මම මුකුත් නමක් දීලා නැහැ. හරි ඕනේ නැහැ කමක් නැහැ. ඔයා කැමති නම් මේකටත් නමක් දෙන්න. නැත්තම් ඕනේ නැහැ. මේකටත් නමක් මේකට දීලා දින්න ඔටෝමැටිකලි. හරි දැන් අපි ප්‍රොෆයිල් එකට යමු. ප්‍රොෆයිල් එකේ තියෙන මුලින්ම J ලේබල් එකක් දාගන්න. මුලින්ම අපිට ඕන එකේ තියෙන්නේ ස්ටුඩන්ට් ID එකයි නේම් එකයි ඊමේල් එකයි ෆෝන් එකයි නේ ස්ටුඩන්ට් ID. මුලින්ම අපි ගමු ස්ටුඩන්ට් ID. ඊට පස්සේ අපි ඒකට දානවා J text field එක.
JTex field එක. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ student ID. ඊට පස්සේ තියෙනවා name එක, email එක, phone එක. name එක. name ඊට පස්සේ name මේ ස්විං එකේ GUI පොඩ්ඩක් අමාරුයි මේ වැඩි පොඩ්ඩක් මේ කරලා ඒක අපි අර මම නම් මේක ඉතින් කරලා තමයි මම එහාට දානවා මෙහාට දානවා කොහොම හරි මට ඕන තැනට මම මොකක් හරි මේක ඔබල කොහොම හරි මම දාගන්නවා මේ මෙතන හරියන්නේ නැහැ මේක අයින් කරමු මෙතනින් අයින් කරා මෙන්න මේ රතු පාට වෙන්නේ ඒ කියන්නේ වැඩිපුර ස්පේස් එකක් ඇඩ් වෙලා නැහැ එතකොට මෙන්න මේක මෙතන රයිට් ටික් කරලා ඩිලීට් රෝ දෙන්න පුළුවන් හරිද දැන් අපිට ඕන name එකයි email එක email name email මේ අපි පස්සේ පොඩ්ඩක් හදාගමු හොඳට name email phone name email phone ෆොටෝ කියලා තිබ්බනේ ෆොටෝ එකක් දාන්න ඕනේ ෆොටෝ එක ෆොටෝ J label PHOTO ෆොටෝ මේ ෆොටෝ එකටත් අපි දැන් මෙතන ලේබල් එක ෆොටෝනේ. එතකොට ෆොටෝ එකක් මේ ෆොටෝ එකටත් දාන්නේ අපි ලේබල් එකක්. ඒ කියන්නේ දැන් අපි මෙතන ඉන්සර්ට් බොක්ස් නේ දාලා තියෙන්නේ. මේ සේරටම මේ ටෙක්ස්ට් ෆීල්ඩ් නේ දාලා තියෙන්නේ. හැබැයි ෆොටෝ එකක් එහෙම නෙමෙයි. මම ඒක වලට කරනකොට තේරෙයි. හරිද? අපි ෆොටෝ එකටත් දාන්නේ මෙන්න මේ J ලේබල් එක. කෝ ඒක දාන්නත් තිඩ නැද්ද? හරි. J ලේබල් එක. මම පොඩ්ඩක් හදාගන්නම් පිළිවෙලට. මේක පිළිවෙලක් නැහැ. මේ වටි කෙලින් එන්න හදාගන්න කොහොමද? පාරි ස්පේස් එක වැඩිනේ. හරිනේ. මාරුවෙන් එහෙට මෙහෙට කරලා හදාගත්තා. ඒක ඔයත් මෙහෙම අවුල් ගියොත් ඒ කියන්නේ ජීව එක හදනකොට මෙහෙම මොන හරි වුණොත් මේ එහෙට මෙහෙට කරලා කොහොම හරි හදාගන්න. කියන්නේ පුළුවන්. ඕකයි මේ දැන් අපි IntelliJ IDE එකෙන් ස්විං කරනකොට ඔන්න ඕකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ජීව වල සපෝට් කරන්නේ නැහැ. හැබැයි NetBeans එකේ නම් නැහැ. NetBeans එකේ ලේසි මේ අපිට ඩක් ගාලා ඕන දෙයක් කරගන්න පුළුවන්.
දැන් අපි බටන්ස් දාන්න ඕනේ. අපි දාමු බටන් එකක් මෙතනට. උත්තන්ට බටන්යි බටන් කීයක් තිබ්බද? බටන් 3යි 4යි. බටන් 4ක් තියෙනනේ. එකයි එකයි යන එක කොහෙද ගියේ? එකයි පස්සේ අනෝකයි ප්‍රශ්නේ. බටන් එකක් දානකොට ඒක මේ දාන්න දෙන්නේ නැහැ. බටන් එක දාන්න දෙන්නේ නැහැ නේද? මට මතක විදිහට මේ ඉස්සන මම මේකේ මොකක් හරි මේ කියන්නේ මම මෙන්න මේ ලේඅවුට් එක දැන් අපි මෙන්න මේ J pan එක ඇතුළේනේ මේ J panel එක ඇතුළේනේ මේ සේරම මේ tab pan මේ සේරම තියෙන්නේ මේ J panel එක ඇතුළේ තමයි මේ ටික සේරම තියෙන්නේ. ඒතකොට මම මේ J panel එකේ මෙන්න මේ layout manager එකේ මේ මෙතන නෑ මෙතනින් change කරන්න නෑ. හැබැයි මම custom දීලා මම මතක විදියට මම මේක හදනකොට මේ එකක් ආවා. ඇවිල්ලා මම custom දීලා වෙනම custom layout එකක් දුන්නා. ඒ කියන්නේ මෙතන layout එක නෑනේ. මෙතන layout එක නැති නිසා මම custom create කරලා මේ ස්ටුඩන්ට් ගෙන් ඒ කියන්නේ කෝඩ් එකක් දුන්නා. ඒ කෝඩ් එකෙන් මේ වෙන layout එකක් ගත්තා. එතකොට පුළුවන් වුණා. මේ layout එකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ බටන් එකක් දානකොට මේක යට දාන්න පුළුවන් ඇති. අපිට යට නෙවෙයි අපිට ඕන ඒ පැත්තටනේ. බලමු මේක මේ horizontal line එක left කරලා බලමු දාන්න පුළුවන්ද කියලා එහෙම. එහෙම දාන්න පුළුවන්. එහෙම දාලා බලමු. 2යි 3යි තව එකයි අපිට ඕන 4යි. හර උලන්නේ නැහැ. shape උලන්නේ නැහැ. බටන් 4ත් හරි. දැන් හරි. බලමු මේක preview කරලා බලමු. හරි අවුලන්නේ නැහැ. shape බටන් 4ත් හරි. අවුලන්නේ නැහැ shape. හරි. දැන් අපි බටන් ටික රීනේම් කරගමු ටක් ගාලා මෙතනට දාමු මොකද්ද? දාන්නේ අප්ඩේට්. අප්ඩේට් නේද? අප්ඩේට් වගේ අප්ඩේට් අප්ලෝඩ් ෆොටෝ ඊට පස්සේ delete photo save cancel නේ. delete photo ඊට පස්සේ මෙතනට save මෙතනට cancel හරි. ඔන්න අප්ලෝඩ් කරා, ඩිලීට් කරා, සේව් කරා, කැන්සල් කරා. හරි. ඔන්න දැන් මේ ටික හරි. දැන් අපි මෙන්න මේ ටිකත් පොඩ්ඩක් පොඩි කරගමු. ඔන්න අපි දැන් මේ ටිකත් පොඩි කරගත්තා. දැන් අපිට ඕන දැන් මෙන්න මේ ෆොටෝ එක හරියද? මෙන්න මේ ෆොටෝ එකෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන එක පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ටිකක් මේකේ කෝඩ් එකත් ටිකක් කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ අපි කෝඩින් දන්නේ මමත් මේ කෝඩ් එක ජෙනරේට් කරලා අරගෙන මට මේ කෝඩ් එක හරි ගියේ. කෝඩ් එක කොහොම හරි වැඩ කරනවා. ඉතින් ඒක පොඩ්ඩක් අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තාම මේ හදිසි සර් ඇහුවොත් කොහොමද වැඩ කරන්නේ කියලා අපි කෝඩ් එක හොඳට ඒකෙන් වෙන්නේ මොකද්ද ඒක අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තාම හරි. එහෙම තමයි හැම කෝඩ් එකක්ම ඉතින් අපි දන්නේ නැහනේ මොකද මේ දැන් ෆොටෝ එක හරි ලේබල් එක තියෙනවා. මේ ලේබල් එක වෙනස් කරන්න ඕන හරිද? දැන් අපි මේ ෆොටෝ එකනේ මේ ෆොටෝ කියන නිකන් මේ ලේබල් එක. එතකොට අපි මෙතන නිකන් ලස්සනට කොටුවක් පෙන්නනවා. මේ කොටුව ඇතුළේ තමයි ෆොටෝ එක පෙන්වන්නේ. දැන් යූසර් ෆොටෝ එක අප්ලෝඩ් කරාම මෙන්න මේ කොටුව ඇතුළේ තමයි ෆොටෝ එක පෙන්වන්න ඕන. තේරුණාද? ඒ නිසා
මං කරන්නේ දැන් මුලින්ම අපි මෙතන නිකන් දැන් මේ ලේබල් එක ගන්න තියෙන්නේ මේ ලේබල් එක අයින් කරලා අපි මෙතන නිකන් කොටුවක් වගේ හදා ගන්න ගානට විත් එක හේට් එක දීලා. එතකොට මේ ෆොටෝ යූසර් ෆොටෝ එක අප්ලෝඩ් කරා මේ ඒ කොටුවේ තමයි මේ ෆොටෝ එක පෙන්වන්නේ. එතකොට දැන් යූසර් ලොග් වුණාම මේ කොටුවේ ෆොටෝ එක පෙන්වනවා. හරි. අපි ෆොටෝ එක ඇඩ් කරන්නේ අප්ලෝඩ් කරන්නේ ඔය සේරම මෙන්න මේ අප්ලෝඩ් බටන් එක. හරි. ඒක ඔයාලට මේ කරනකොට තේරෙයි. දැන් මම මේ ලේබල් එකේ පොඩි එඩිට් ටිකක් කරනවා. හරිද? මම මේ ලේබල් කියන ටෙක්ස්ට් එක මුලින්ම අයින් කරනවා. මම මේ තීම් නේම් එකට දෙනවා ෆොටෝ ලේබල් කියලා. ඊට පස්සේ මෙතන ප්‍රිෆර්ඩ් සයිස් එක වෙනස් කරන්න ඕන. මම මතකද 134යි 172ක් වගේ තමයි දාන්නේ. මෙතන ෆොටෝ ලේබල් එකේ මම ප්‍රිෆර්ඩ් සයිස් එක 134යි 172යි අපි දාමු. මෙතන දාමු ප්‍රිෆර්ඩ් සයිස් එක 134යි 172යි. හරිද? ප්‍රිෆර්ඩ් සයිස් එක. ඊට පස්සේ මම දීලා තියෙනවා 142යි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මම රෙඩ් කියලා දීලා තිනවා. මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දීලා තිනවා රෙඩ් කියලා. එතකොට මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මෙතනට ගියා. අපි රෙඩ් දෙමු. කොපි අනේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක රෙඩ් කියලා ඇප්ලයි වුණා. හරි. 134යි. දැන් ප්‍රිෆර්ඩ් සයිස් එක දෙන්න. ඒ කියන්නේ මේ වින්ඩෝ එකේ සයිස් එක. කියන්නේ මේ වින්ඩෝ එකෙන් එන සයිස් එක අපි හදනවා 134යි විත් එක හේට් එක 172යි. හරි. ඔන්න දැන් අපි GUI එක හදලා ඉවරයි. GUI එක හදලා ප්‍රොෆයිල් එකේ GUI එක හදලා ඉවරයි. මුලින්ම අපි ප්‍රොෆයිල් එක ඉවර කරලා ප්‍රොෆයිල් එක ඉවර කරලා ඊට පස්සේ යමු අනිත් ඒ වලට notice sui course ඒ වලට. දැන් මම මේක රන් කරන්නම්කෝ. හරි දැක්කද? අර ෆොටෝ එකේ මේ සයිස් එක අරගෙන තියෙනවා. මම කිව්වේ ෆොටෝ එකට මම දුන්න එක පෙන්නන්නේ නැහැ. මොකද J label එක ගන්නනේ. J label එක පෙන්නන්නේ නැහැ. ඒ සයිස් එක එතන අරගෙන තියෙනවා. අපි ඕක පෙන්නන්න අපි කෝඩ් එකෙන් දෙනවා මෙයාට බෝඩර් එකක්. බෝඩර් එකක් දුන්නාම එයා ලස්සනට පෙන්නනවා. හරිද? දැන් අපි මෙතන ස්ටුඩන්ට් ගේ ID ඔය ටිකනේ. මේකේ මේ මම දෙනවා මේ පොඩි මාජින් එකක් දෙනවා. කියන්නේ මාජින් එක. දැන් මෙතන පොඩ්ඩක් උඩින් ગેප් එකක් තියන්න. මෙහෙන් ગેප් එකක් තියන්න මම දෙනවා මාජින් එකක්. හරිද? මම දෙනවා මාජින් එකක්. මේ ඒක දෙන්නේ කොහොමද දන්නවද? ඒක දෙන්නේ මෙන්න මේ J pan එක. J panel එක. මේ J panel එක ඇතුළේ සේරම තියෙන්නේ. මෙතන තියෙනවා මාජින් කියලා. මාජින් එකට යන්න මාජින් টොප් එකේ ඉන්න. කියන්නේ උඩින් ඉඳන්. උඩින් ඉඳන් මම දෙනවා 30ක් විතර. නෑ 30ක් ඕනේ නෑ 10ක් විතර. හැබැයි ඒක දුන්නාම මේ උඩ ඉන්නකො ඒක මෙතනින් කියන්නේ මේ J panel එකනේ. J panel එක දුන්නාම මෙහෙන් කියන්නේ මෙහෙන් මේ වෙන්නේ මෙහෙනුයි කියන්නේ මේ J panel එකකින් හරි J tab pan එක දුන්නොත් එහෙම නෑනේ J tab දැන් මට ඕන මෙන්න මේ වගේ ગેප් එක වෙනස් කරන්න ඕනේ. එතකොට මම මෙතන මාජින් එක දුන්නොත් මේ මාජින් එක 0 කරමුකෝ. මම මෙතන මාජින් එක දුන්නොත් මේ J panel එකට මාජින් එක දුන්නොත් එයා මාජින් එක ඇඩ් වෙන්නේ මෙන්න මෙතනුයි මෙහෙනුයි. හරි එහෙනුත් මාජින් එකක් ඕන කොහොමත් උඩින් මාජින් එකක් කියන එක ඕනේ 10යි.
ලෙෆ්ට් එකෙන් නම් ඉතින් ඕනෙත් නෑ. කොහොමද 10ක් දෙමුකෝ බලමු 10ක් දීලා. රයිට් එකමුත් 10යි. හරි ඔන්න ඔය විදිහට තමයි එන්නේ ඒකනේ. තොර මෙහෙනුයි ඇඩ්ඩුනේ මට ඕන එහෙම නෙමෙයි. මට ඕන මෙන්න මේ අතර ගැප් එකක් තියන්න. අන්න මෙහෙනුයි ගැප් එකක් ගන්න. එතකොට ඒක කොහොමද? මේ ප්‍රොෆයිල්. හරිනේ ප්‍රොෆයිල් කියන්නේ J පැනල් යන්නේ. හොඳට මතක තියාගන්න සානා මාජින් එක චේන්ජ් කරන්න පුළුවන් පැනල් වල විතරයි. හරිද? පැනල් වල විතරයි මාජින් එක චේන්ජ් කරන්න පුළුවන්. නැතුව මේ ටැබ්ලට් පෑන් කියන එකේ මාජින් කියන එක නැහැ. මේ මාජින් කියන ඔප්ෂන් එක නැහැනේ. ඔප්ෂන් එක තියෙන්නේ J පැනල් වල විතරයි නේ. J පැනල් වල විතරයි. මතක තියාගන්න මේ ප්‍රොෆයිල් කියන්නේ J පැනල් එකක්. ඒකට මේ ටැබ්ලට් පෑන් එක ඇතුලේ අපි ඇඩ් ටැබ් කියලා දෙනවනේ. ඇඩ් ටැබ් කියන එකෙන් වෙන්නේ J පැනල් එකක් ඇඩ් වෙන එක තමයි. ඇඩ් ටැබ් අපි ක්ලික් කරාම ඒකෙන් වෙන්නේ මේ වගේ J පැනල් එකක් ඇඩ් වෙන එක තමයි. හරිද? දැන් මං පළමු මෙතනට මාජින් එකක් දීලා දැන් මේ ප්‍රොෆයිල් කියන එක අපි මාජින් එකක් දීලා බලමු මෙතනින් টොප් එකට අපි දෙමු 30ක් විතර. හරි වැඩනේ. උඩින් මේක උනා. අපි 20ක් විතර දෙමු 20යි. ලෙෆ්ට් එකෙන් අපි 10ක් විතර දෙමු. එකෙන් 10යි. බොටම් එකෙන් 10යි. රයිට් එකෙන් 10යි. අපි මේ මෙන්න මේකට දුන්නම අයින් කරමු. ලෙෆ්ට් එකෙන් ඕනේ නැහැ ඒක. මෙයින් පැනල් එකට දුන්න මාජින් එක අයින් කරමු. error setting value entered values not enabled. ඒකට මෙතන 0 කරන්න ඕන. 0 enter එතන 0 enter 0 enter හරි. ඔන්න දැන් අපි මේකට ප්‍රොෆයිල් කියන ප්‍රොෆයිල් කියන J පැනල් එකට අපි මාජින් එකක් දුන්නා. টොප් එකේ ඉඳන් 20යි, ලෙෆ්ට් එකේ ඉඳන් 10යි, බොටම් එකේ ඉඳන් 10යි, රයිට් එකේ ඉඳන් 10යි. දැන් අපි මේක ප්‍රිවිව් කරමු. හරි. ඔන්න මම එක ප්‍රිවිව් කරාම හරිනේ. ප්‍රිවිව් කරාම මෙතනින් උඩින් පොඩි මාජින් එකක් ඇඩ් වෙලා තිනවා. රයිට් එකෙන් ලෙෆ්ට් එකෙන් මාජින් එකක් ඇඩ් වෙලා තිනවා. හරිනේ. අවුලක් නැහැ. ෂේප්. දැන් ඕක අපිට ඕන විදිහට ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මම මේක ක්ලෝස් කරා. හරි. ඔන්න අපි දැන් GUI එක හදලා ඉවරයි. GUI එකේ ප්‍රධාන වැඩ ටික ඉවරයි. ඒ කියන්නේ ප්‍රොෆයිල් එක විතරයි. තාම ප්‍රොෆයිල් එකනේ. දැන් ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ? ඊට පස්සේ කරමු ෆොටෝ එක හදලමු. මං කිව්වේ මෙතනට අපි මේ දැන් බෝඩර් එකක් දාන්න ඕනේ කියලා. දැන් මෙතන මේක ප්‍රිවිව් කරාම මේ ෆොටෝ එක තියෙන මේකට මුකුත් පෙන්වන්නේ නැහනේ. ඒ නිසා අපි මෙතනට මේ ෆොටෝ එක කියන තැනට බෝඩර් එකක් දාලා ඒක කරන්න අපි යමු මෙතන වෙල්කම් මෙසේජ් එක හරි ඉන්ස්ට්‍රුමන්ට් Java ඔන්න අපි දැන් කෝඩින් සයිඩ් එකට යනවා. අපි කෝඩ් කරන්න යනවා. මේකට කෝඩ් එකක් තියෙනවා. හරිද? මේ කෝඩ් එක මට කියන්නේ මම මතක තියන් මටත් මතක නෑ මම මතක තියන් ඉන්නේ මේ අපි මේ කෝඩ් එක ගමු කරපු එකෙන්. ඒ කියන්නේ මට අත්‍යවශ්‍ය කියන්නේ මට ඌමනා වෙන කෝඩ් ටික මම වෙනම සේව් කරලා තියන් ඉන්නේ කියන්නේ. දැන් අපි මොන GUI එක හැදුවත් ඒ කෝඩ් ටිකම තමයි යූස් වෙන්නේ. ටේබල් එකක් මේ ඩේටාබේස් එකෙන් අරගෙන පෙන්නන එක එකම කෝඩ් ටික තමයි යූස් වෙන්නේ. අපි මුලින්ම ස්ටුඩන්ට් ගෙන කන්ස්ට්‍රක්චර් එක හදලිමුකෝ.
construct එක student construct එක හදලා student හරි student construct එක හදලා student construct එක හරි ඒක හැදුවා ඊට පස්සේ අපි දැන් හදමු main method එක svm static void main method එක හරිද දැන් අපිට ඕන අර ෆොටෝ එක අර විදිහට වෙන්නන්න නේද ඒකට මම මෙතඩ් එක පාවිච්චි කරලාද මට මතකත් නෑ මම මෙතඩ් එක පාවිච්චි කරලාද කියලා මම මෙතඩ් එක පාවිච්චි කරන්න මෙතින් සෙට් බෝඩර් හරියට බෝඩර් එක ගන්න අපිට මෙන්න මේ මෙතඩ් එක මේ මෙතඩ් එක අපි කොපි කරලා අපි ගහමු අතන මෙතන මෙතඩ් එක හදමු හරි auto label public private void set border කියන්නේ border එක border factory මේව නම් දන්නේ නැහැ මේ code එක ඉතින් මේවා දන්නේ නැහැ මෙතනින් color එක black කරනවා thickness එක මෙතනින් change කරන්න පුළුවන් ඊට පස්සේ photo label මේ photo label කියන්නේ අපේ අපි දුන්නේ මේ මෙන්න මෙතන J label එකට මම කිව්වේ name එක field name එක කියන්නේ මෙන්න මෙතන photo label මේ නේම් එකම දෙන්න ඕන හරිද මේ ෆීල්ඩ් නේම් එක ෆොටෝ ලේබල් කියන එක මෙතනට දෙන්න ඕන දැන් මේක ඉම්පෝට් වෙලානේ තියෙන්නේ මේකෙන් ඉම්පෝට් වෙලා තියෙන්නේ එතකොට අපි මේක ෆොටෝ ලේබල් .set border border එක සෙට් කරන්න වරහන් ඇතුලේ border මෙන්න මේක තමයි නැත්තේ මේ ඔබ්ජෙක්ට් එක තමයි පාස් කරන්නේ border කියන ඔබ්ජෙක්ට් එක මම ඔයාලට තව දෙයක් කියලා දෙන්නම් මෙන්න මෙතන මේ ෆොටෝ ලේබල් කියන එක දැන් මේ කලර් වෙලා තියෙනවනේ දැන් මේ අනිත් ඒවා මෙතන කලර් වෙලා නැහැනේ මේ බලන්න මේවා මුකුත් කලර් වෙලා නැහැ දැන් මේක රෝස පාට වෙලා තියෙනවා ඒ කියන්නේ මේක රෝස පාට උනායි කියන්නේ මේක යූස් වෙලා මේ කියන්නේ යූසේජ් දෙකයි two usages අපිට මේක ක්ලික් කරාම බලන්න පුළුවන් මේ ලේබල් එක මේ J ලේබල් මේ ෆොටෝ කියන අපේ GUI ඉන්ටර්ෆේස් එකෙන් මේ ලේබල් එක මේ මොන තැන්වලද යූස් වෙලා තියෙන එක මේ ක්ලික් කරාම පෙන්නනවා මේදි ස්ටුඩන්ට් Java මෙතනදී යූස් වෙලා තියෙනවා ඊට පස්සේ අනිත් එක මේ ෆෝම් එකේ මේ නම ඉතින් බලන්න පුළුවන් මේ යූසේජ් දෙක. ඒ කියන්නේ මේක රෝස පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක යූස් වෙලා තියෙනවා කෝඩ් එක ඇතුලේ. බලන්න මේ අනිත් ඒවා රෝස පාට වෙලා නැහැ. මොකද අපි ඒවා යූස් කරේ නැහැනේ. ඒවා යූස් කරේ නැති හින්දා තමයි ඒවා රෝස් පාට වෙලා නැත්තේ. හරි. දැන් අපි මෙතඩ් එක හදුවා යන්නේ. අපි මෙතඩ් එක කෝල් කරනවා. මෙතඩ් එක කෝල් කරනකොට අපි ඒ කන්ස්ට්‍රක්චර් එක ඇතුළේම කෝල් කරනවා. වැඩි ඉවරයි. කන්ස්ට්‍රක්චර් එක ඇතුළේ කෝල් කරා. set border. හරිද? හරි. දැන් අපි මේක රන් කරලා බලමුකෝ වැඩ කරනවද කියලා. ඔන්න හරි. මම මේක current file ඉස්සරෝන්නේ. හරි. මෙතන load වෙනවා. building. හරි. දැක්කද මුකුත් පෙන්වන්නේ නැහැ. කියන්නේ මුකුත් GUI එකවත් මුකුත් open වෙන්නේ නැහැ. හැබැයි error එකකුත් නැහැ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මොකද අපි මේ student කියන GUI form එක මේ student Java කියන file එකට අපි extend කරලා නැහැ. මේක extend කරලා නැහැ නේ අපි මේ student කියන form එක මේ student කියන Java file එකට extend කරලා නැහැ. ඉතින් මෙයා දන්නේ නැහැ GUI form එකක් තියෙනවද කියලා. අපි ඒක ඉස්සෙල්ලා extend කරගන්න student extend jframe කියන්නේ මෙන්න මේ student කියන GUI මෙන්න මේක අපි extend කරගත්තා. හරිද? මොන දැන් අපි ඒක extend කරගත්තා. ඊට පස්සේ extend කරාට වැඩක් නැහැ. අපි මේක call කරන්න ඕනේ. call කරාම මේක implement කරන්න. අපි ඒක implementation කරන්න ඕනේ. implement කරන්නේ
මේකට කෝඩ් ටිකක් තියෙනවා. හරිද? මේ කෝඩ් ටික කියන්නේ මේකත් කොමන් කෝඩ්ස් ටිකක්. මම ඒ කෝඩ් ටික ටක් ගාලා ගන්නම්. එතන තියෙනවා මෙන්න මේ ටික. මේ ටික තමයි කොමන් කෝඩ් ටික. කොපි කරා ඊට පස්සේ මෙතනට පේස්ට් හරි කොපි කරා මෙතනට පේස්ට් කරා. මේ සෙට් බෝඩර් කියන එක මේක යටින් දාමු. මේ මෙතඩ් කෝල් කරන එක අපි මේකට සාමාන්‍යයෙන් යටින් දාන්නේ. මේ ටිකෙන් පොඩ්ඩක් පිළිවෙලක් තියෙන්න බෑ. දැන් මේ ටිකෙන් වෙන්නේ මේ GUI ෆෝම් එක මේ ස්ටුඩන්ට් කියලා Java ෆයිල් එකට එක්ස්ටෙන්ඩ් කරලා මේ GUI ෆෝම් එකේ තියෙන මේ මෙතඩ්ස් ටික තමයි තියෙන්නේ. මේ ටික එන්නේ GUI ෆෝම් එක. අපි ඒ නිසා ඒ ටික වෙනම තියාගන්න අපි මේ ටික යූස් කරන්නේ අපිට GUI ෆෝම් එක ගන්න. set content pan main panel කියලා මෙන්න මේක. දැකද මේක යූස් වුණා. මේක රෝස පාට වුණා. set content pan එකට දෙන්න ඕන main panel එක. ඊට පස්සේ set title. ඒ කියන්නේ අර window එක. ඒ කියන්නේ දැන් මේක රන් කරාම GUI window එකක් එනවනේ. අන්න ඒ window එකට මම දෙන්නේ student කියලා. මෙතන set size එක අපිට window එකේ size එක වෙනස් කරන්න පුළුවන්. set visible true දෙන්න පුළුවන්. ඊට පස්සේ set border අපි මේ method එක. හරි. දැන් අපි ඕන construct එක ඇතුළේ මේව ටික හදලා තියෙන්නේ. ඒත් වැඩක් නැහැ මේක ඒ කියන්නේ මේ අපි main method එක ඇතුළේ මුකුත් දීලා නැහැනේ. අපි main method එක ඇතුළේ ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා නැහැ. අපි ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා නැහැ. අපි ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන්න දුන්න එක වැඩ කරන්නේ නැහැ. අපි ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරාම දැන් අපි මේ ස්ටුඩන්ට් කියන ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරනවා. ස්ටුඩන්ට් new ස්ටුඩන්ට් මේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරාම මොකද වෙන්නේ? මේ ක්‍රියේට් කරාම මේ ස්ටුඩන්ට් කියන කන්ස්ට්‍රක්චර් එක කෝල් වෙලා මේක ඉනිෂියලයිස් වෙනවා. මේක කෝල් කරා හරි ඔන්න දැන් ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරා. ඊට පස්සේ ස්ටුඩන්ට් කියන කන්ස්ට්‍රක්චර් එක කෝල් වෙලා ඒක කන්ස්ට්‍රක්චර් එක ඉනිෂියලයිස් වෙනවා. හරි දැන් මේක දැන් රන් කරලා බලමු. අන්න දැක්කද? දැන් හරිනේ. ඔන්න GUI එක හරි. GUI එක හරි කියන්නේ මේ පොඩ්ඩක් තව විත් එක පොඩ්ඩක් වැඩි කරා නම් හොඳයි වගේනේ. මේව ටික පොඩ්ඩක් කැඩෙනවනේ. සා මේක අපි ක්ලෝස් කරලා විත් එක පොඩ්ඩක් වැඩි කරමු. මෙතන විත් එක 550ක් වගේ දෙමු. විත් එකට වැඩි කර height එක. height එකනේ වැඩි කරලා තියෙන්නේ. මට පිස්සුනේ ඉතින්. හරි විත් එක වැඩි කරන්න ඕන. විත් එක 550ක් දෙමු. හරි. ඔන්න GUI එක හරි. දැන් මේ වෙල්කම් මෙසේජ් මේවා චේන්ජ් වෙන්න ඩේටාබේස් එකට කනෙක්ට් කරන්න ඕන. හරි. මේවා ඩේටාබේස් එකට කනෙක්ට් කරන්න ඕන. GUI එක ඔන්න අපි හැදුවා. දැන් අපිට මේක නිකන් පොඩ්ඩක් අර මම ඔයාලට එදා කිව්වේ මේ එදා මම ඔයාලා කියලා දෙන්න ආපු දවසේ මේක නිකන් අර නිකන් මොඩර්න් නෑ වගේ නිකන් ඕල් ලුක් ගන්න මේකේ තියෙන. අපි පොඩ්ඩක් මේක මොඩ් කරලා ගමු. මේ මොඩ් කරලා ගන්න එකටත් පොඩි කිවරියක් තියෙන්නේ. පොඩි කිවරියක් තියෙනවා මේ query තමයි මෙන්න මේක try මෙන්න මේ try catch block එක කියන්නේ මේකේ මොකක් හරි එකක් આવුත් catch කරන්න කියන එක. මෙන්න මේක තමයි query UI manager set look and feel. එකක් තේරෙනවනේ statement එකෙම තේරෙනවා set look and feel. එතකොට අපි ඒක use කරනවා. ඒක use කරලා මුලින්ම දානවා. අපි ඒක මුලින්ම දානවා. මොකද මේ ඒක මුලින්ම වෙන්න ඕනේ. කියන්නේ දැන්
ස්ටුඩන්ට් කියන කන්ස්ට්‍රක්චර් එක කෝල් වුණ ගමන් මුලින්ම වින්ඩෝ එක ලස්සනට හැදින්න බෑ. වින්ඩෝ එක ලස්සනට හැදිලා තමයි මේ ටික වෙන්න ඕන. ඊට පස්සේ තමයි සෙට් බෝඩර් කියන එක කෝල් වෙන්න ඕන. හරිද? පොඩි එරර් එකක් පෙන්නනවා. try catch book. හරි එරර් එක හරි මෙතන මම මේ බ්‍රැකට්ස් දාලා නැහැ. හරි දැන් අපි රන් කරලා බලමු. අන්න බලන්න දැන් ටිකක් අර මොඩර්න් මොඩ් ලුක් එකක් තියෙන නේද කලින්ට වඩා. ඔව් කලින්ට වඩා දැන් ටිකක් අර මොඩ් ලුක් එකක් තියෙනවා. කලින් මුකුත් එහෙම තිබ්බේ නැහැ. මේ බටන් එක වෙනස් වෙලානේ. හැබැයි මෙන්න මේ ටිකත් වෙනස් වෙන්න ඕන. මෙන්න මේ උඩ ටිකත් මෙහෙම වෙන්න විදියක් නැහැ. උඩ ඉන්නවා set look and feel. අපි මේක මෙතනට දාන්න නැතුව x ගහලා අපි මෙතනට දාමු. මේක වෙනස් වෙන්න කියන්නේ අර බටන්ස් ටික වෙනස් වෙනවා. අර මේ උඩ ටික පොඩ්ඩක් වෙනස් වෙන්නේ. මම ඒක පොඩ්ඩක් try කරේ ඒ ටිකත් වෙනස් කරගන්න. මේ කෝඩ් වලින් පොඩි ප්‍රශ්න තියෙනවා. වෙලාවකට එන්නේ. මේක දාමු. දැන් අයින් කරමු. මේන් මෙතඩ් එකෙන් අයින් කරලා මෙන්න මෙතනට දාන්න බලන්න. ඒත් මේක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙතන තව කෝඩ් එකක් ඇඩ් වෙන්න ඕන. හරිද? මෙන්න මෙතන තව ස්ටේට්මන්ට් එකක් ඇඩ් වෙන්න ඕන. මොකද දන්නවද? දැන් ඔයා try කරන්න. يعني ඔයා මෙහෙම try කරන්නකෝ. මේ ස්ටේට්මන්ට් එක දැන් ඔයා මෙහෙම තියද්දි මේක run කරාම ඔයා ප්‍රෝග්‍රෑම් එක run කරනවානේ. ප්‍රෝග්‍රෑම් එක run කරාම බලන්න තාම කෝඩ් එක දැන් ඔයා මෙහෙම තියද්දි ප්‍රෝග්‍රෑම් එක run කරාම දැන් හරි මෙතන ස්ටුඩන්ට් දැන් මෙයාගේ මම මෙතනදී තියෙන set title කියන ස්ටුඩන්ට් කෙනෙක් මෙතන පෙන්නනවා. හැබැයි දැන් මම මේක මෙහෙම close කරාට පස්සේ يعني මම මේක මෙහෙම close කරාට පස්සෙත් බලන්න මේක run වෙනවා. ප්‍රෝග්‍රෑම් එක run එකේ තියෙන්නේ මේ stop කියලා තියෙන්නේ stop ස්ටුඩන්ට්. ඒ කියන්නේ අපි close කරාට පස්සෙත් මේ ප්‍රෝග්‍රෑම් එක run වෙනවා. ඒ කියන්නේ එක ස්ටේට්මන්ට් එකක් මෙතන අඩුයි. මම මේක stop කරනවා. ඒ ස්ටේට්මන්ට් එක අපිට දාන්න පුළුවන් ස්ටේට්මන්ට් කඩුයි. මෙන්න මේක exit on close. මෙන්න මේ ස්ටේට්මන්ට් එක set default
close operation jframe.exit on close උන්නු ස්ටේට්මන්ට් එක දැම්මම ප්‍රෝග්‍රෑම් එක රන් අපි ක්ලෝස් කරාට පස්සෙත් රන් වෙන්නේ නැහැ එක්සිට් වෙනවා. මම ප්‍රෝග්‍රෑම් එක රන් කරා. දැන් මම මේක ක්ලෝස් කරගෙන මම මේක ක්ලෝස් කරාට පස්සේ දැන් රන් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් process finished with exit code 0. ඔයා මේ ස්ටේට්මන්ට් එකක් නැතුව රන් කරලා බලන්නකෝ. ඔය ප්‍රෝග්‍රෑම් එක අපි එක්සිට් කරත් ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. මේ ස්ටේට්මන්ට් එක දැම්මට පස්සේ අපි එක්සිට් කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් වෙනවා. මේක නැතුව හිටියොත් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. එක දිගට රන් වෙනවා. අපි ක්ලෝස් කරත් ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ මොඩර්න් ලුක් එකක් එන්නේ නැති එක මේ සෙට් වෙන මේව ටික වෙනස් වෙන්නේ නැති එක තමයි මට තියෙන අවුල. සෙට් කට මොකද්ද කරන්නේ? මට ඒක අර විදිහටම පෙන්වන්න ඕන මොකද ඒක එහෙම අවුලක් කියන්න විදියක් නැහැ මේ කියමු වැඩ කරා කලින් අපි මෙතනට ස්ටුඩන්ට් නිකම් මෙතන ඔබ්ජෙක්ට් එක විතරක් කියන්නේ ඇනොනිමස් ඔබ්ජෙක්ට් එක මොකද ඕනේ නැහැ රෙෆරන්ස් එකක් ඕන වෙන්නේ නැහැ. ඒත් හරියන්නේ නැහැ. මම මෙහෙම කරන්නම්කෝ දැන් මේක මේන් මෙතඩ් එකනේ. මම මේ මේන් මෙතඩ් එක අයින් කරනවා. එතකොට මේක මට රන් කරන්න බෑනේ. මම මේන් මෙතඩ් එක අයින් කරලා තින්නේ. ඒකට මට රන් කරන්න බෑ. හරිද? එතන මේ වැරලා තින්නේ මේ main method not found. ඒ කියන්නේ මම රන් කරන්න බෑ main method එක නැතුව. මම මේ student කියන Java කියන ෆයිල් එක මම මෙන්න මෙතන රන් කරනවා. මේ main Java කියන එක. මම එතන vm දාලා new student මම මේක රන් කරනවා. හරි මේ රේක දෙන්න මේ කලින් එක මම කලින් මගේ අතින් ස්ටුඩන්ට් රන් වුණා මේන් එක හරි ඔන්න මේන් එක රන් වුණා ඒත් අර ප්‍රශ්න තියෙනවා නේද GUI එකෙන් නැති මේක සමහර වෙලාවල් වලට එනවා සමහර වෙලාවල් වලට එන්නේ නැහැ මේක අත්‍යවශ්‍ය නැහැ ඒ වුණාට පොඩ්ඩක් අර මොඩර්න් ලුක් එකක් ගන්න තියෙන්න බෑ හරි දැන් දැක්කද මේ ප්‍රොෆයිල් ඇටෙන්ඩන්ස් ග්‍රේඩ් ටයිම් ටේබල් අර ඒ ටිකත් වෙනස් වුණා හරි දැන් හරි ඔන්න ඔක තමයි මට ඕනුනේ ඔන්න ඔය විදියට ගන්න තමයි ඕනුනේ හරි ඔන්න නම් අපි ප්‍රොෆයිල් කියන GUI එක හදලා ඉවරයි අපි GUI එකේ ගොඩක් දේවල් හදලා ඉවරයි දැන් අපිට මේ ප්‍රොෆයිල් කියන එකේ කෝඩින් පාර්ට් එක තමයි තියෙන්නේ මම මෙතන කරපු දේ තේරුණානේ මම කියන්නේ මට මෙතන
මෙතන මේ මෙතන මේන් මෙතඩ් එකක් හදලා මෙතන මේන් මෙතඩ් එකක් හදලා ස්ටුඩන්ට් කෙන ඔබ්ජෙක්ට් එක හදලා එහෙම මේ රන් කරන්නත් පුළුවන්. එහෙම රන් කරත් වැඩ කරයි. දැන් අපි බලමු මේකම මේ මේන් මෙතඩ් එක අපි ගමුකෝ ආයි මෙතනට මේ ෆයිල් එකෙන් රන් කරමුකෝ. ස්ටුඩන්ට් ෆයිල් එකෙන් ඉඳන්ම රන් කරමුකෝ ඉවරයි. බලමු එතකොට වැඩද කියලා. ඒත් වැඩ කරයි. බලමු. හරිනේ ඒත් වැඩ කරනවා. එතකොට මොකක්ද එරර් එක උනේ? එරර් එක උනේ මේ try මේ UI manager set field කියන loop මේක අපි මුලටම දාන්න ඕනේ. කියන්නේ main method එකකින් අපි program එක start වෙන්නේ. එතකොට අපි ඒක මුලටම දැම්මා. අන්න එහෙම errors වගේ එහෙම ආවොත් අපි කරන්නේ ඉතින් මාරු කර බලනවා. දැන් මේක උඩටම දාපු හින්දා මේ object එක create කරන්න කලින්ම දාපු හින්දා වැඩ කරා. හැබැයි මම දැන් උදේ හදපු එකේ මෙහෙම නෙවෙයි මම ඒකේ මේ මෙතනට දාලා තිබ්බේ මේ construct එක ඇතුළට. construct එක උඩින් තමයි දාලා තිබ්බේ. ඒකට වැඩ කරා. වගේ පොඩි errors එනවා. කියන්නේ මම මේක අයින් කරනවා. මේ main method එක අයින් කරනවා. මොකද සාමාන්‍යයෙන් අපි programming එකේ දැන් student කියන මේ program file එකක්. ඒකට අපි මේක මෙතනින්ම call කරන එක එහෙම නෙවෙයි. අපි හරි විදියට කරනවා නම් කරන්න ඕන main file එකක් හදලා main file එකෙන් තමයි අපේ student කියන Java file එක මේ object එක create කරලා run කරන්න ඕන. මේක තමයි හරි විදිය main එකෙන්. main එක student කෙනෙක් අපි student file එක run කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි main එකෙන් තමයි run කරන්නේ. ඕනම දෙයක් කියන project එකක උනත් main file එකෙන් තමයි run කරන්න ඕන. එතකොට මම මෙතන හදලා මම මේක දුන්නා. ඒකට main එක run කරාම GUI එක වැඩ කරනවා. ඔන්න අපි student GUI එක හදලා ඉවරයි. GUI part එක ඉවරයි profile එකේ. තව තියෙනවා මේ table එකෙම දාන්නේ. හරි දැන් ඔයා බලන්නකෝ කොහොම හරි මේ විදිහට GUI එක හදාගන්න. ඊට පස්සේ අපි attendance grade timetable notice ඒ ටිකත් කරමු. හරි මේ welcome කියන එකත් වෙනස් වෙනවා. මේ කොහොම හරි ලස්සනට හදමු. මේ කොහොම හරි GUI එක දැන් මේක හදන්නකෝ. මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් මේ කොහොමද මේවා validate කරලා මේ හරි විදිහට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඒ ටික කරන්න කියලා. අපි ඒකින් එක හදන් යමු.